ආයුබෝවන් මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවා රස වගේම හරිම ලස්සනට හදාගන්න පුළුවන් jelly layers තියෙන jelly පුඩිමක්. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පාට වර්ග 4කින් jelly packet 4ක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති නම් පාට 3කින් උනත් මේක හදාගන්න පුළුවන්. මේ වගේ තැටියක තමයි මම මේ jelly layers jelly පුඩිම හදාගන්නේ. ඉතින් ඒක නිසා මම මේ jelly packet වලින් භාගේ තමයි මේ විදියට එකතු කරගත්තේ. ඔයා jelly පුඩිම හදාගන්න තැටිය මීට වඩා ලොකුයි නම් සම්පූර්ණ jelly packet එකම එකතු කරාටත් කමක් නැහැ. ඉතින් මෙතනදී මම මේ විදිහට පාට 4ෙන් jelly packet 4 භාගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ ජෙලි වලට තේ හැඳි භාගේ පැකින් ජෙලටින් එකතු කර ගන්නවා. උණු වතුර මිලිලීටර 250 බැගින් එකතු කරගෙන මේ විදියට හොඳට දිය කර ගන්නවා. ඒ වගේ භාජන 4ෙම තියෙන ජෙලි වර්ග 4ම මේ විදියට හොඳට දිය කර ගන්නවා. දිය කරගත්ත ජෙලි ටික වෙලාවක් නිවෙන්න පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 500ක් අරගෙන ඒකට සීනි මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඒ වගේම ජෙලටින් මේස හැඳි දෙකකුත් එකතු කරගෙන මේ ටික හොඳින් දිය කර ගන්නවා. ඒ විදිහට හදාගත්ත කිරි මිශ්‍රණය පෑන් එකට එකතු කරලා විනාඩියක් දෙකක් මේ විදිහට ලිපේ හැඳි ගාමින් රත් කර ගන්නවා. ඒ විදිහට හදාගත්ත කිරි මිශ්‍රණය නිවුනට පස්සේ මිලිලීටර 85 කප් එකෙන් මේ විදිහට මම කිරි මිශ්‍රණයෙන් ටිකක් එකතු කර ගන්නවා. මෙතනදී මම මිලිලීටර 85 කප් එකක් ගත්තේ. ඔයාට ජෙලි ලේයර් එක අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ජෙලි ලේයර් එක ඉක්මනින්ම සෙට් කරගන්න ඕන නිසා ඩිෆිෂර් එකේ විනාඩි 5ක් 10ක් දාගත්තා. ඉතින් ඊට පස්සේ කිරි ලේයර් එක සෙට් වුණාට පස්සේ ඒක උඩින් මේ විදියට කහපාට කලර් එකෙන් ජෙලි ලේයර් එකක් දාගන්නවා. කහපාට ජෙලි ලේයර් එකත් සෙට් වුණාට පස්සේ ආයෙ නැවතත් කිරි මිශ්‍රණයෙන් ලේයර් එකක් එකතු කරලා ඩිෆිෂර් දාගන්නවා. ඉතින් මේ විදියට මාරුවෙන් මාරුවට ජෙලි මිශ්‍රණයෙන් ලේයර් එකයි කිරි මිශ්‍රණයෙන් ලේයර් එකයි දාගන්නවා. ඔයාට මේක කැමති කලර්ස් වලින් කැමති විදිහකට ලේයර්ස් වෙනස් කරලා හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත ජෙලි ලේයර්ස් ජෙලි පුඩිම. මේ විදිහට ජෙලි පුඩිම හරිම ලස්සනට අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. රස වගේම තමයි මේ ජෙලි ලේයර්ස් පුඩිම හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට කැමති කලර්ස් වලින් ඔයාටත් ගෙදරදීම ජෙලි ලේයර්ස් ජෙලි පුඩිමක් හදා ගන්න පුළුවන්. මේ විදිහට කෑල්ලක් කැපුවාම මැද හරිම ලස්සනට ලේයර්ස් ටික පේනවා. ඉතින් ඔයාට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්න මේ වගේ රසම රස ජෙලි ලේයර්ස් පුඩිමක් ගෙදරදී හරි ලේසියෙන් හදාගන්න පුළුවන්.
මේ වගේ රසවත් සහ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි තව තවත් නරඹන්න කැමති නම් channel එකත් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment එකකුත් දාන්න.